තවත් vlog එකක් ගෙනාවා. එහෙනම් මෙන්න මේකත් බලන්න එන්නකෝ. අද නම් තියෙන්නේ ස්ටඩි vlog එකක්. කාලෙකින් ගේන්නත් බැරි වුණ හින්දා මං හිතුවා ඉතින් එහෙම vlog එකක් ගේන්න ඕනි කියලා. මම නැගිටිනම් අඬට වගේ නැගිටලා ඉවර වෙලා මං ඉස්සල්ලාම අතු ගාලා මගේ මේසය අස් කරගත්තා. ඔන්න ඔහොම තමයි මේසය අස්සුනේ. අස් කරලා ඉවර වෙලා මම වොස් දාගත්තා. ඊට පස්සේ තමයි මම වැඩ කරන්න ගත්තේ. මං උදේට නම් කන්නේ නෑ. ඒක හින්දා මං පිටි එකක් හදාගත්තා. අනේ මන්ද ඉතින් ඒ උදේට කන්න හොඳ නෑ කියලා දැන දැන් ඒක පුරුද්දක් වෙලා දැන් පිටි තේමයි දැන් උදේට බොන්නේ. වත් කන්න නැතුව. ඊට පස්සේ මං ක්ලාස් වල රෙකෝඩින් වගේක් බලන්න ගත්තා. ලැප් එක දැන් මං ඔන් කරාට ආයෙත් ඒක ඕෆ් වුණා charge නැතුව. ඊට පස්සේ ඉතින් ආයෙ charger එකට ගහලා මං ඔන් කරා. මං අද මුලින්ම බැලුවේ BS වල රෙකෝඩින් එකක්. මේක පැය 4ක රෙකෝඩින් එකක්. මට ඒ දවසේ යන්න බැරි වුණා. ඇත්තට මට ඒක මතක නැති වුණා එදා ක්ලාස් තියෙනවා කියලා. මං අඩට කිව්වනේ නැගිට්ටේ උනාට 9:46 වෙනකම්ම ඉඳලා මම මේ රෙකෝඩින් එක බලන්න. අනේ මම පුදුම කාලයක් කාලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකත් ඉවර කරලා දාන්න ඕනේ හින්දා මං ඉක්මනට වාඩි වෙලා වැඩ කරන්න ගත්තා. BS රෙකෝඩින් අහන්න ගියත් මාර කම්මැලි. මොකද ඉතින් වැඩිපුරම තියෙන තියරි හින්දා. මං වීඩියෝ එක බලන අතරතුර උදේට කාලා හිටියා. මොකද ඇත්තටම මට බඩගින්නක් ආවා. නැත්තම් මං කන්නේ නැහැ 12ටවත්. අයියෝ ඊට පස්සේ කරන් ගියා. ඇත්තටම මම වැඩක් කරන්න ගත්තාම තමයි ඔක්කොම වෙන්නේ. ඊට පස්සේ කරන්ට් ඇවිල්ලා මං ආයෙත් වැඩ කරන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මම මේක බලලා ඉවර කළා. ඊට පස්සේ මම මිදුලට ගියා. මෙන්න මේවා ගෙනාපු අලුත් පැල මේවා මල් වෙනවද කියලා නම් මන් දන්නේ නැහැ. කොහොම හරි අපේ අම්මා තාත්තට වද දෙනවා එයාට ඒව ඕනි කියලා. ඉතින් තාත්තත් ඉතින් අරන් දෙනවා. බලන්නකො දෙයනේ මෙන්න මේ මලේ ලස්සන. ඊට පස්සේ මම දවල්ට කාලා ඊට පස්සේ චුට්ටක් නිකන් ඉඳලා ආයෙ මම තේ එකක් හදාගත්තා. මේ චොක්ලට් බිස්කට් තේ එකක් එක පොගන් කද්දින රහ මේ පුදුම රහක් කනේ. මගේ රහට මාර ආසයි. මේවා දැන් කන්න නැතුව වයසට ගිහින් කන්න දනේ. ඉතින් ඒකින්ද මම දැන්ම කනවා. ඊට පස්සේ මම නෑවා. දැන් නම් වෙලාව 4:50 වගේ ඇති. එන්නේ ඒකින්දා මං ජනේලව නැත්තම් මදරුව එනවනේ. ඊට පස්සේ මං ආයෙ වැඩ කරන්න ගත්තා. මේ නම් බලන්න මං accounting recording එකක්. ඊට පස්සේ කොහොම හරි මං පොත් එකක් ගෙන්න ගත්තා අපේ ලොකු අයියට කියලා. මං දන්නේ නැහැ මම මාර ආසාවක් ආවේ මට පොත් කියවන්න. මං කියවන්න ගත්තේ නම් කතා පොත් නෙවෙයි. මං ගත්තේ නිකන් අර අනේ මට තේරෙන්නේ නැහැ. හරි අමුතු පොත් ටිකක් තමයි මං ගත්තේ. මං පොත් කියවන්න පොඩ්ඩක්වත් ආස නැහැ. මොකද්ද හින්දා මට පොත් කියවන්න ආසාවක් ආවා. ඒක හින්දා මං හිතනවා මං දිගටම පොත් කියවයි කියලා. ඒක නතර කරන්න නැතුව. ඉතින් පොත් කියවන එකත් ඉතින් හොඳයිනේ.
මට කොහොමද අර අලුත් පොත් කියවන්න මම මාර ආසයි මන් දන්නේ ඇයි කියලා. ඊට පස්සේ මං ආයි වැඩ කරන්න ගත්තා. ඒකත් ටක් ගාලා ඉවර කළා මම පොත කියවන්න ගත්තා. ඊට පස්සේ පොත චුට්ටක් කියවලා මං ආයෙ වැඩ කරන්න ගත්තා. මොනවා කරත් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ අලුත් පාඩමක් තමා කරේ. මෙන්න මේකත් ඉවර කළා. ඊට පස්සේ මං ආයි මේසයස් කරා. මේකත් ඉවර කළා මං වොෂ් දාලා කාලා. ඊට පස්සේ මගේ පිම්පල්ස් වලට මම මෙන්න මේක ගෑවා. අදට නම් ඔච්චරයි. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක බැලුවට thank you. එහෙනම් ගිහින් එන්නම්. bye bye.